9 වෙනි ගානට එන්න මේ 9 වන ගාන බලපු ගමන්ම තප්පර දෙකක්වත් යන්න නැතුව උත්තරේ ගහන්න පුළුවන්. මොකද ළමයි හයිඩ්‍රජන් මුක්ත කණ්ඩකයක් අපිට කෙමිස්ට්‍රි වල කොහෙදවත් හම්බ වෙන්නේ නැහැ උසස් පෙළ විෂය නිර්දේශෙදී. එතකොට මේකේ හයිඩ්‍රජන් මුක්ත කණ්ඩකයේ හැදෙන්නේ නැති හින්දා පස්වන උත්තරේ තමයි උත්තරේ. ඒත් එක්කම මේ මීතේන් ක්ලෝරිනීකරණය කියන මේ යාන්ත්‍රණය මොකද්ද? මුක්ත කණ්ඩක ආදේශ දාම යාන්ත්‍රණයක්. මේ විසරිත හිරුවෙලිය යටතේ ක්ලෝරින් සහ CH4 ඉන්න මේ වීදුරු භාජනයකට විසරිත හිරුවෙලිය යටතේදී මේ ප්‍රතික්‍රියා සෙට් එක සිද්ධ වෙනවා. මෙතෙන්දී ළමයි ඔයා මතක තියාගන්න ඕන මුක්ත කණ්ඩක අපි කොහොමද ගන්නෙ? මේ මුක්ත කණ්ඩක අපිට මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන්. මේ CH4 ගත්තාම CH4 ගෙන් හයිඩ්‍රජන් කෙනෙක් අයින් කරන්න. හයිඩ්‍රජන් කෙනෙක් අයින් කරපුවාම එන මුක්ත කණ්ඩකය තමයි ළමයි පළවන මුක්ත කණ්ඩකය. ඊට පස්සේ මෙතන මේ හයිඩ්‍රජන් ගාන අයින් කර ක්ලෝරින් දාන්න. එහෙනම් මෙතනින් හයිඩ්‍රජන් අයින් කළා ක්ලෝරින් දාපුවම CH2Cl. එහෙනම් ඊගාව එක්කෙනා කවුද? CHCl2. ඊගාව එක්කෙනා CCl3. අපිට Cl මුක්ත කණ්ඩකය ආරම්භයේදී හැදෙනවා කියලා අපි කොහොමද දන්නව? ඒත් එක්කම ගොඩක් වැදගත් දෙයක් තමයි ප්‍රධාන ඵල. ළමයි ප්‍රධාන ඵල ලියන්නේ කොහොමද? ප්‍රධාන ඵල ලියන්නේ CH4 වල හයිඩ්‍රජන් අයින් කර ක්ලෝරින් දාන්න. මේ හයිඩ්‍රජන් අයින් කරන්න ක්ලෝරින් දාන්න. එහෙනම් CH3Cl තමයි පළවෙනිය. ඊගාවට හයිඩ්‍රජන් දෙන්නෙක් අයින් කළා ක්ලෝරින් දෙකක් දාන්න. හයිඩ්‍රජන් 3 දෙනෙක් අයින් කළා ක්ලෝරින් 3ක් දාන්න. හයිඩ්‍රජන් 4ම අයින් කළා ක්ලෝරින් 4ක් දාන්න. මේ තමයි ළමයි ප්‍රධාන ඵල. ඒත් එක්කම ගොඩක් වැදගත් දෙයක් තමයි සුළු ඵල තියෙනවා මෙතන. එහෙනම් සුළු ඵල ගත්තොත් එහෙම ළමයි සුළු ඵල වල කාබන් ගාන දෙගුණ වෙනවා. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මොකද සුළු ඵල හැදෙන්නේ අවසානයේදී ප්‍රතික්‍රියාවේ මුක්ත කණ්ඩක එකතු වීමෙන්. එහෙනම් මෙන්න මේ මුක්ත කණ්ඩක දෙක එකතු වුණාට පස්සේ CH3 හැදෙනවා. මෙයයි එකතු වෙන්න පුළුවන්. එහෙනම් CH3CH2Cl. ඒ කියන්නේ ළමයි මෙන්න මේ ආපු එක්කෙනාගේ හයිඩ්‍රජන් ගලෝ ක්ලෝරින් දාන්න. පැහැදිලි නේද? එහෙනම් ඔයාලට සුළු ඵල ගොඩාක් ලියන්න පුළුවන්. එහෙනම් මේකේ පළවන පිළිතුර දෙවන පිළිතුර කියන්නේ මුක්ත කණ්ඩක දෙක හැදෙන්න පුළුවන් මුක්ත කණ්ඩක දෙකක්. තුන්වන පිළිතුර ගත්තොත් එහෙම සුළු ඵලයක්ද ප්‍රධාන ඵලයක්ද? සුළු ඵලයක් ළමයි. හතරවන පිළිතුර ප්‍රධාන ඵලයක්. පස්වෙනියා මේ ගානේදී හැදෙන්නේ නැහැ. උත්තරේ අංක 5 විදිහට අපිට පිළිගන්න පුළුවන්.